මේ තියෙන්නේ RK80ක ගියර් බොක්ස් එකක් ගලවපු එකක්. එතකොට මේකේ බ්‍රේක් වීල් සෙට් එක කියන්නේ මෙන්න මේක. මෙතන තියෙනවා පොඩි වීල් දෙකයි ලොකු වීල් එක මේ මැදින් තියෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ට්‍රැක්ටර් එක යනකොට මේ පැත්තේ ගලවලා තියෙන ගියර් බොක්ස් එක මෙන්න මේ රේසර් එකක් ගිහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ක්ලච් ඇක්සල් එකේ රේසර් එක. එතකොට මෙතනින් ලැබෙන බලය දැන් එන්ජින් එකේ පුලි දෙක දාලා තියෙන මෙන්න මෙතන ඇක්සල් එකේ තියෙන ක්ලච් ප්ලේට් එක ක්ලච් ප්ලේට් සෙට් එක එක්ක ට්‍රාන්ස්මිෂන් පුලිය පිටිපස්සේ ඒ කියන්නේ ක්ලච් එකත් එක්ක තියෙන ට්‍රාන්ස්මිෂන් පුලිය. එතකොට ඒකෙන් මේ ඇක්සල් එක කරකිනවා. එතකොට මෙතනින් මෙතන ගියර් වෙනස් කරන්න වීල් සෙට් එක තියෙනවා. දැන් සම්පූර්ණ ගියර් බොක්ස් එකක් ගලවපු වීඩියෝ එක මම කලින් දාලා ඇති. දැන් මෙතනින් ගියර් චේන්ජ් වෙලා ආවට පස්සේ මෙතෙන්ට එනකන් කැරකුම් බලය එනවා. ඊළඟට මේ වීල් සෙට් එක කැරකෙනකොට ඔයාලට පේනවා ඇති මේ මැද වීල් එක කැරකෙවෙනවා. මැද වීල් එක කැරකෙවෙනකොට මෙතන ඉඳන් පාත් දෙකකට තමයි රෝද දෙකට බලය ගමන් කරන්නේ. අපි දන්නවා වාහනයක නම් සාමාන්‍ය වාහනයක අවසානට නිමියලුම වල ඩිෆරන්ෂල් එක කියලා කියන්නේ. නිමියලුම කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ෆයිනල් ඩ්‍රයිව් කියලා. ෆයිනල් ඩ්‍රයිව් එක ඇතුලේ තියෙනවා ඩිෆරන්ෂල් යුනිට් කියලා එක. ඩිෆරන්ෂල් කියන්නේ ආන්තරය කියලා අපි කියනවා සිංහලෙන්. ඒකට ආන්තර කොටසක් තියෙනවා. ඒ කොටසෙන් තමයි රෝද දෙක වෙන වෙනම කරකන්නේ. මම ඩිෆරන්ෂල් ෆයිනල් ඩ්‍රයිව් එකක් ගලප් එකක් පෙන්නන්නම්. මේ තියෙන ෆයිනල් ඩ්‍රයිව් එකක්. එතකොට මේ ෆයිනල් ඩ්‍රයිව් එක මේ විදිහට මම වෙන් කරොත් මේ ඇතුලේ තියෙනවා මේකට අපි ක්‍රවුන් වීල් එක කියනවා. ඊට පස්සේ ස්ටාර් වීල් හතරක් තියෙනවා. මේ සන් වීල් දෙකක් තියෙනවා. ඒකෝට මේ සන් වීල් දෙකට තමයි ඇක්සල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි එක රෝදයක් වේගෙන් කැරකෙන්න ඕන අවස්ථාවක්. එහෙම අවස්ථාවක් එන්නේ වාහනයක් වංගුවක් ගන්න අවස්ථාවක. වංගුවක් ගන්නකොට ඔයාලා දන්නවා වංගුව අපි වම් පැත්තට හැරෙනවා නම් වම් පැත්තේ රෝදේ වේගය අඩුවෙන් කැරකෙන්න ඕන. දකුණු පැත්තේ රෝදේ වේගය වැඩියෙන් කැරකෙන්න ඕන. ඒකට තමයි අර ඩිෆරන්ෂල් යුනිට් එක. එහෙම නැත්නම් ආන්තර කොටස වාහනයක අඩංගු වෙන්නේ. දැන් මේකෙදි එහෙම ආන්තරය කියලා එකක් නැහැ. පොඩි ට්‍රැක්ටර් වලදී 2 wheel ට්‍රැක්ටර් වලදී ආන්තරය නැහැ. ඒ වෙනුවට දැන් අපි මෙතෙන්ට එනකම් බැලුවා. මෙතෙන්ට එන්ජින් එකෙන් බලය එනවා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා බ්‍රේක් වීල් සෙට් එක කියලා අපි මේකට කියනවා. ඒතකොට බ්‍රේක් වීල් සෙට් එක ගාවට එනකම් තනි මාර්ගයක් ඔස්සේ තමයි බලය එන්නේ. එතකොට බ්‍රේක් වීල් සෙට් එක ගාවින් බලන්න එක වගේම වීල් සෙට් දෙක දෙපැත්තට තියෙනවා රෝද දෙකට. දැන් මේ තියෙන්නේ දකුණු පැත්තේ රෝදේ ඊළඟට වම් පැත්තේ රෝදෙට මේ උඩ වීල් එකක් තියෙනවා මේ විදිහට මේ. එතකොට මෙතනින් තමයි බෙදලා තියෙන්නේ. මෙතනින් අපි ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලමු. අපි සයිඩ් ලිවර් එක අල්ලනවා. සයිඩ් ලිවර් එක වල දන්නවා පැත්තට හරවන්න ඕන නම් පොඩි ට්‍රැක්ටර් වල සයිඩ් වීල් එක අල්ලන්න ඕන. සයිඩ් වීල් එක අල්ලනකොට මේ තියෙන සයිඩ් වීල් එක අල්ලන පෝක් එකක්. එතකොට දැන් මේ පෝක් එක කේබල් එකකින් මේ විදිහට එහා මෙහා වෙනවා. එතකොට පෝක් එක එනකොට යටින් බලන්න ඔයාලා මෙන්න මෙතන බලන් ඉන්න මේ තියෙන පෝක් එකේ අනික් කෙලවර මේ අර පොඩි වීල් එක පැත්තට අදිනවා. ඒ කියන්නේ මෙන්න මෙතන උඩින් පෙන්නනවා නම් මෙන්න මේ වීල් එක මෙන්න මේ විදිහට උඩට අදිනවා. මෙන්න මේ විදිහට උඩට එනකොට ඔයාලට පේනවා ඇති මෙතන කට් එකට තමයි මේ ලොක් වෙලා තියෙන්නේ. මෙන්න මේ කට් එකට තමයි ලොක් වෙලා තියෙන්නේ. දැන් මේක උඩට කරාට පස්සේ මේ කට්ටෙන් පැනලා ඒ කියන්නේ මේ කට්ට හරහා තමයි මෙන්න මෙතන මේ තියෙන කට්ටේ හරහා තමයි මේ පොඩි වීල් එකට බලය හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් ලොකු වීල් එක මේ වීල් එකෙන් කැරකෙනකොට මේ ලොකු වීල් එක කැරකෙනවා. ඒකට ලොකු වීල් එක හරහා එන බලය මෙන්න මේ කට්ට වලින් තමයි පොඩි වීල් එකට ලැබෙන්නේ. එතකොට පොඩි වීල් එකට ලැබෙන්නේ මේ කට්ටේ ඇතුළට පොඩි වීල් එකේ කට්ටේ බැහැලා තියෙන්න ඕන. දැන් අපි මේක ලිවර් එක ඇල්ලුවට පස්සේ මෙන්න මේ විදිහට උඩට එනවා. උඩට එනවා කියන්නේ දැන් මේක තවත් උඩට එනවනේ. එතකොට මොකද වෙන්නේ? මේ වීල් එක නියුට්‍රල් වෙනවා. එතකොට මේ ඒ වීල් එකත් එක්කම සම්බන්ධ වෙලා ක්‍රියා කරන මේ අපි කියන සුපර් වීල් කියලා. එතකොට සුපර් වීල් සහ ෆයිනල් වීල් සියල්ලම මේ පැත්තට අදාළ ක්‍රියා කරන්න නැතුව යනවා. ආයේ අපි ලිවර් එක ඇල්ලුව ගමන් අතහැරිය ගමන් මෙන්න මේ විදිහට ගිහිලා මේ කට්ටේට වැටලා ලොක් වෙනවා. ලොක් වුණ ගමන් ආයේ මේක ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක නිසා තමයි ඔයාලා අර ට්‍රැක්ටරේ මේ ලිවර් එකක් ඇල්ලුව ගමන් ඒ පැත්තේ රෝදේ නියුට්‍රල් වෙන්නේ. නියුට්‍රල් වෙන්නේ මේ වීල් එක මේ කට්ටෙන් එළියට එන නිසා.
ඊළඟට දැන් අර කඳු බෑවුමකදී අපි liver මාරු වෙනවා කියලා පොඩ්ඩක් කියන්නේ. ඒ liver මාරු වෙන්න හේතුවත් මෙන්න මේ බ්‍රේක් වීල් එක ඇල්ලුවට පස්සේ මේ කොටස නියුට්‍රල් වෙනවා. අපි අනිත් පැත්ත ඇල්ලුවොත් දැන් මේ මෙතනින් ඇල්ලුවට පස්සේ මේ බලන්න. එයා පැත්ත වීල් එක මේ වගේ මුඩට ඇවිල්ලා වීල් එක නියුට්‍රල් වෙනවා. නියුට්‍රල් වුණාට පස්සේ ඒ නියුට්‍රල් වීමත් එක්ක කඳු බෑවුමකදී ඒ රෝදේ වේගෙන් දුවන්න ගන්නවා. එතකොට නියුට්‍රල් නොවුණු පැත්ත රෝදේ එන්ජින් එකේ බලයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක නිසා තමයි වංගුවකදී අල්ලන පැත්ත liver එක නෙමෙයි අනිත් පැත්තේ liver එක. කියන්නේ අපි කියන්නේ liver මාරු වෙනවා කියලා. liver මාරු වෙන්නේ හේතුව. දැන් කන්දක් උඩට නගිනකොට හරි එහෙම නැත්නම් තැන්නක යනකොට අල්ලන liver එක පැත්තේ රෝදේ ස්ලෝ වෙන්නේ. මොකද මේ බ්‍රේක් වීල් එක මේ පැත්ත ඇල්ලුව ගමන් ඒ පැත්තේ රෝදේ නියුට්‍රල් වෙන්න නිසා. හරි අපි දැන් බලමු මේ බ්‍රේක් වීල් සෙට් එකක් මම ගලපු එකක් පෙන්නන්නම්. ඒ කියන්නේ මේ වීල් කොටස එළියට අරගෙන බලමු අපි කොහොමද බ්‍රේක් වීල් එකක් යන්නේ සහ ගිහිලා තියෙන බ්‍රේක් වීල් එක බලාගන්නේ කොහොමද කියලා. හොඳයි මේ තියෙන්නේ බ්‍රේක් වීල් සෙට් එකක් ගලපු එකක්. එතකොට දැන් සාමාන්‍ය බ්‍රේක් වීල් එක මෙන්න මේ විදිහට දැන් මම මේ ඇදලා තියෙන ඔයාලට පේනවා ඇති. එළියට පොඩ්ඩක් ඇදලා තියෙන්නේ බ්‍රේක් වීල් එක. එතකොට මෙන්න මේ කෙලවර. එතකොට මෙන්න මෙතන තමයි බ්‍රේක් වීල් එකක ගෙවීමට ලක් වෙන්නේ. එතකොට ආයේ මේ පැත්ත. මෙන්න මේ කෙලවරවල් තමයි බ්‍රේක් වීල් වල ගෙවෙනවා කියලා අපි කියන්නේ. එතකොට දැන් මේක බ්‍රේක් වීල් එක මේ පැත්තට ඇද්දට පස්සේ නියුට්‍රල් වෙනවා. ආයෙ මෙහෙම යනකොට බ්‍රේක් වීල් එක අතැල්ල තියෙනකොට මෙන්න මේ විදිහට ලොක් වෙලා තමයි තියෙන්නේ. එතකොට මහ වීල් එකත් එක්ක වැඩ කරනවා. ආයි මේක මේ විදිහට දැන් මේ පොඩ අර තද ගතිය තියෙන දැන් යාන්ත්‍ර වාසියක් නැති නිසා අපි liver කේබල් එක හරහා ඇවිල්ලා පෝක් එකකින් අල්ලනකොට මේ විදිහට බොහොම පහසුවෙන් ඇදලා මේක නියුට්‍රල් වෙනවා. මෙහෙම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. මේ තියෙන්නේ ගලපු බ්‍රේක් වීල් සෙට් එකක්. මේක බ්‍රේක් වීල් ගිහිලා තියෙන්නේ. බ්‍රේක් වීල් යනවා කියන්නේ මෙන්න මේක. ඔයාලට පේනවද මෙතන ගෙවිලා තියෙනවා. දැන් මෙතන තුඩ තියෙන්න ඕන හොඳට. දැන් මේ පැත්ත බලන්නකෝ. මේ පැත්ත ගෙවිලා නැහැ. දැන් මෙන්න මේ පැත්ත බලන්නකෝ මෙතන. මේ පැත්ත බලන්න. මෙතන ගෙවිලා නැහැ. නමුත් මේ පැත්ත බ්‍රේක් වීල් වලට පේනවා ඇති. ගෙවිලා තියෙන හොඳටම. ආය අනිත් පැත්ත බැලුවොත් මේ එක පැත්තක් ගෙවිලා තියෙනවා අනිත් පැත්ත ගෙවිලා නැහැ. මෙන්න මේක තමයි මේ ගෙවිලා තියෙන්නේ ට්‍රැක්ටර් එක ඉස්සරහට යන පැත්ත. ඒ කියන්නේ දැන් මේ තියෙන මහ වීල් එක. මහ වීල් එකේ දැන් මේ විදිහට තියෙන බ්‍රේක් වීල් එක. ඒකෝට දැන් මේක අපි හිතමු මහ වීල් එක දැන් මේ පැත්තට කරගෙනවා කියලා. කරගෙනකොට බ්‍රේක් වීල් එක මෙන්න මේ පැත්තට ඒ කියන්නේ මේ විදිහට සෙට් වෙනකොට අපි බ්‍රේක් වීල් එක අල්ලනවා අතාරිනවා. ඒ අවස්ථාවේදී බ්‍රේක් වීල් එක මේ විදිහට ඉදිරියට එනවා. ඊට පස්සේ ආයේ මෙතන බ්‍රේක් වීල් එක අතාරිනකොට මෙන්න මෙතන ගැටෙනවා. මේ ගැටීම නිසා තමයි ගෙවීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒක අපි කිව්ව මේ එක පැත්තයි ගෙවිලා තියෙන්නේ. එතකොට මේක ට්‍රැක්ටරේ දෝෂයක්ද කියන ප්‍රශ්නේ ගැටලුව එන්න ඕන ඔයාලට. මොකද මේ පැත්ත ගෙවිලා තියෙනවා. මේ පැත්ත ගෙවිලා නැහැ. මේ කට්ටි. එතකොට ඒකට හේතුව තමයි ට්‍රැක්ටරේ වැඩිපුරම යන්නේ ඉස්සරහට. එතකොට මේ ඉස්සරහට යන පැත්ත තමයි ගෙවිලා තියෙන්නේ. එතකොට අපි බ්‍රේක් වීල් අනිත් පැත්ත ගහනවා කියලා එකක් කරනවා ඔයාලා අහලා ඇති සමහර විට. බ්‍රේක් වීල් අනිත් පැත්ත ගහනවා කියන්නේ දැන් මෙන්න මේ විදිහට අපි ගලවද්දි ට්‍රැක්ටර් එකේ බ්‍රේක් වීල් සෙට් එක තිබුණා නම් දැන් මේ විදිහට තිබුණා නම් මේක සෙට් එකම මේ පැත්තට හරවනවා අනිත් පැත්තට. එතකොට වෙන්නේ මොකද්ද? අර මේ ගෙවිච්ච පැත්ත රිවර්ස් එක පැත්තට එනවා. එතකොට වෙන්නේ රිවර්ස් එකට ඕනම් බ්‍රේක් වීල් පොඩ්ඩක් පනින්න පුළුවන්. නමුත් අපි ට්‍රැක්ටර් මඩ වැඩ කරන ට්‍රැක්ටරය රිවර්ස් එකට යනවා අඩු වෙන බොහෝ දුරට. ටේලර් එකත් එක තමයි රිවර්ස් එකට යන්නේ. එතකොට සාමාන්‍ය ටේලර් එකක් එක යනකොට ලොකු ලෝඩ් එකක් අහුවෙන්නේ නැහෙනේ. ඒක නිසා ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් බ්‍රේක් වීල් සෙට් එක ගිහිල්ලා නම් තව එක පාරක් දුවන්න පුළුවන් බ්‍රේක් වීල් අනිත් පැත්ත ගහලා. සාමාන්‍යයෙන් බ්‍රේක් වීල්
අනිත් පැත්ත නොගහ දුවපු ප්‍රමාණයම වගේ බ්‍රේක් වීල් පැත්ත මාරු කරලා දුවන්න පුළුවන්. ඊට වඩා උනම් පොඩි ප්‍රමාණයක් අඩු වේවි. එතකොට මේ බ්‍රේක් වීල් යන ප්‍රධාන හේතුව වෙන්නේ කේබල් මම මීට කලින් වීඩියෝ එකක් කරලා ඇති කේබල් ඩීසල් කරන්නේ කොහොමද කියලා. කේබල් වලට ඩීසල් කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩ දුවනවා නම් අපි ඔයිල් දැම්මත් කමක් නැහැ. ඔයිල් කරන්න ඕන සාමාන්‍යයෙන් සතියකට හෝ සති දෙකකට සැරයක් කේබල් ඔයිල් කරන්න අවශ්‍යයි. නමුත් මඩ වැඩ කරනවා නම් හැමදාම උදේට ඒ කියන්නේ මඩට දාන්න කලින් ඩේලි හැමදාම කේබල් ඔයිල් හෝ ඩීසල් කරන්න අවශ්‍යයි. ඊළඟ ප්‍රධානම කාරණේ තමයි බ්‍රේක් වීල් සෑහෙන්න යන්න හේතු වෙන්නේ බ්‍රේක් වීල් වල කේබල් සීරු මාරු නොකිරීම. උදේ ඔයාට ඇටරේ මඩට දාන්න කලින් බ්‍රේක් ලිවර් අනිවාර්යෙන් ලිවර් ඇඩ්ජස්ට් කරන්න ඕන. ලිවර් ඇඩ්ජස්ට් කරනවා කියන්නේ ලිවර් වල සයිඩ් ලිවර් කේබල් ඇඩ්ජස්ට් කරන්න ඕන. කේබල් සීරු මාරු කිරීම පිළිබඳ වීඩියෝ එකක් මම අරගෙන ඉන්නම්. ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් දක්වන එක අපට ගොඩාක් වටිනවා. ඒ වගේම පුළුවන් තරම් අපේ channel එක share කරලා දෙන්න. අපිට දිගටම වීඩියෝ අරගෙන ඉන්න. ඒක ගොඩාක් වටිනවා. හරි ඊළඟට මම දැන් කාරණා දෙකක් කිව්වා මේ බ්‍රේක් වීල් ගෙවෙන්න. ඒ කියන්නේ අපේ අතින් වෙන වැරදි වලින්. එකක් තමයි කේබල් ලුබ්ලිකන්ට් කරන්නේ නැති එක. ඊළඟ එක තමයි කේබල් සීරු මාරු නොකිරීම. ලිවර් ඇඩ්ජස්ට් කරන්නේ නැති වුණාට පස්සේ මඩට දාන එක නම් හැමදාම උදේට ලිවර් ඇඩ්ජස්ට් කරන්න ඕන. ඒ කියන්නේ ලිවර් බලන්න ඕන. රෝදයක් උස්සලා ලිවර් චෙක් කරලා බලන්න ඕන. ගොඩ දුවන එකක් වුණත් සතියකට හෝ සති දෙකකට සැරයක් ලිවර් සීරු මාරු කරන්න ඕන. ඒ කියන්නේ ලිවර් හරියට සීරු මාරු නොවුනොත් මේ බ්‍රේක් වීල් එක දැන් මේ විදිහට හොඳට සෙට් වෙලා තියෙන බ්‍රේක් වීල් මේ විදිහට සෙට් වෙලා තියෙන බ්‍රේක් වීල් සමහර අවස්ථාවලදී මෙහෙම බාගෙට බැහැලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අහු නොවී තියෙන්න පුළුවන්. එතකොට ඉක්මනින්ම බ්‍රේක් වීල් සෙට් එක යන්න හේතුවක් වෙනවා. ඔයිල් නොකරමත් එහෙමයි බ්‍රේක් වීල් එක හරියට මේ හොඳ ටෙන්ෂන් එකකින් වහින්න නැති වුණාට පස්සේ බ්‍රේක් වීල් යන්න හේතුවක් වෙනවා. ඊට අමතරව තව හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ ස්පීන් වල ටෙන්ෂන් එක බැස්සම. ඒ කියන්නේ දැන් බලන්න දැන් මේක නම් ගොඩක් තදයි බ්‍රේක් වීල් සෙට් එක. ගොඩක් තදයි. එතකොට මේ බ්‍රේක් වීල් සෙට් එක මේ බ්‍රේක් වීල් වල ස්ප්‍රින් බැස්සොත් ඒත් බ්‍රේක් වීල් ඉක්මනින් යන්න පුළුවන්. නමුත් බ්‍රේක් වීල් ස්ප්‍රින් බහිනවා නම් ගොඩක්ම අඩුයි. බහුලව සිද්ධ වෙන්නේ අර මම කලින් කතා කර කාරණා දෙක. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. දිගටම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම අපි අරගෙන එනවා. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාට බොහොම ස්තුතියි.